ආයුබෝවන් මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. ඩෑන් ප්‍රියසාත් ඝාතනය සම්බන්ධයෙන් අද පොලිසිය මගින් අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු බව කියන දුරාන් මුතුසංක නැමැත්තා මෙම ඝාතනය මෙහෙයවූ බව පිළිගෙන ඇති අතර ඔහු මේ සිදු කරන්නට පුළු හේතුද පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මෙසේ සිදුවීම ඉතාමතක පවරන ලද පැරණි ආරම්භක ප්‍රතිඵලයක් බව ඒ අනුව පෙනී සිටි පාතාල නායකයන්ගේද සහාය ලැබී ඇති බව දුලාන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වී තිබෙනවා. මේ ගැටුමට දාලා ආසන්න සිදුවීම පසුගියදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුරදී ආරම්භ වී තිබෙනවා. ඩෑන් ප්‍රියසාත්ගේ සහෝදරයා ඝාතනය කළ බවට පැවසෙන පියපුතු පාර්ශවයේ එම අවුරුදු උත්සවයේදී ඩෑන්ට මුණගැසී ඇති අතරෙහිදී ඔහුට තර්ජනය කර ඇති බව හෙළි වී තිබෙනවා. අනතුරුව පසුගිය 20 වෙනිදා ඩෑන් ප්‍රියසාත් එම තර්ජනයට ප්‍රතිචාර ලෙස තවත් පාර්ශවයන් සමග ගැටුමක් ඇති කරගෙන තිබෙනවා. ඩෑන්ගේ සහෝදරයා ඝාතනය කළ සැකකරුවන්ට අයත් ත්‍රිරෝද රථයක් වෙත කඩා පැන පීයකින් අනින්නට ඩෑන් උත්සාහ කර ඇත්තේ 20 වෙනිදා ඔහු පීය පෙන්වා තර්ජනය කර ඇති අතර මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක්ද අදාළ පාර්ශවය විසින් සිදු කර ඇති බව අනාවරණය වී තිබෙනවා. ත්‍රිරෝද රථයට කළ පහර දීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව පසුගිය 20 වෙනිදා ඩෑන් ප්‍රියසාත්ට පෙනී සිටින ලෙස පොලිසිය දැනුම් දීමක් කර තිබුණ නමුත් එදින ඔහු පොලිසියට නොපැමිණි බව දැනගන්නට ලැබී තිබෙනවා. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ දවසක්.